Hello friends, welcome to the journey. අද අපේ vlog එක ටිකක් වෙනස්. මේ ඉන්නේ මගේ හොඳම යාළුවා සෙව්මිනි, එයාගේ හස්බන්ඩ් සවිඳුයි. රබර් වත්තක් ඉස්සරහා පාරයිනේ මේ වගේ කඩේක ඉඳගෙන වඩයක් කාලා ප්ලේන් ටිකක් බොනවා කියන්නේ වෙනස්ම හැඟීමක්. ඉතින් අපි මේ යන්නේ සීතාවක රාජධානියෙන් ගලා යන කුමාරියල්ල බලන්න. අපි ආවේ වැරදි දවසක. නිවාඩු දවසක් නිසා ගොඩාක් සෙනග. ඒ වගේම හරිම ഘോഷාකාරී. අපි ටිකක් සොබාදහම හුදකලා විඳින්න ආස නිසා කුමාරියල්ලට යන අදහස අතහැරියා. ඉතින් මේ යන්නේ කැලේ මැද්දේ හැංගිලා තියෙන පුංචි දියල්ලක් හොයාගෙන. ඔයාලට අඳුන්නලා දෙන්නත් අමතක වුණා. මේ ඉන්නේ අපි දෙන්න හමු වුණ දවසේ ඉඳලා අපේ ජර්නි එක යන ගමන් සගය. මෙතන ඉඳලා ඉතින් ගමන නම් පයින්. පාරත් නොදන්න කැලයක් මැද්දේ. එක එක ජාතියේ ගස්, පඳුරු, පෙඳපාසි, ඒ විවිධත්වයේ තුලින් අපූර්ව ලස්සනක්. වතුර වැටෙන සද්දෙත්, රැහැයියන්ගේ තොරතෝංචියක් නැති කියවිල්ලත්, ගස් වලින් අඳුරු සෙවණැල්ලත්, මේක තමයි දිව්‍ය ලෝකය. ඉතින් රෝසා ජර්නි අපේ vlog එක අද මෙතනින් ඉවරයි. තවත් ලස්සන වීඩියෝ එකකින් ඉක්මනටම හමු වෙමු. එතකන් දිගටම අපිත් එක්ක රැඳී ඉන්න.